අයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අද මම කතා කරන්න හදන්නේ TJC අඹවගාවේ කප්පාදු කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කප්පාදුව එක එක අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පේන වගාව තමයි අද මම කියලා දෙන්න හදන්නේ මේ වගේ. ඒ කියන්නේ මගේ උසට මේ හැදිලා. මගේ උසට හැදිලා මේ වගාව කොහොමද මේක කප්පාදු කරන්නේ කියලා පෙන්නලා දෙන්න තමයි හදන්නේ. කප්පාදු කරන ක්‍රම ගොඩාක් තිබුණට එක එක අවධිවල අපි කප්පාදු කරන රටාවල් වෙනස්. ඉතින් එක රටාවක් ගැන තමයි අද දවසේ මම ඔයගොල්ලන් එක්ක කතා කරන්න හදන්නේ. මොකද විශේෂයෙන් මේ කප්පාදු කිරීම ඉතාම වැදගත්. මොකද මේ ගහක් අපේ උස මට්ටමට පවත්වාගෙන යන්න තියෙනවා නම් ඒක තමයි හොඳම දේ. එතකොට අපිට මේකේ නඩත්තු කටයුතු පහසු වෙනවා. මේකේ කරන ක්‍රියාවන් පහසු වෙනවා. එතකොට මේකේ බෑග් දාන්න අනිකුත් මේකට හානි වුණාම කෘමි හානි, දිලීර හානි මේවා පාලනය කරන්න මේ වගේ පොඩි ගහක් හදාගත්තාම අපිට හරි පහසුයි. ඒ කියන්නේ මේක පාලන කටයුතු ඉතාම පහසු වෙනවා. ඒ සඳහා තමයි අපි කප්පාදු කරන්නේ මේ ඉඩකඩ සකසා ගන්න සහ මේ ගහට අවශ්‍ය ඉඩ විතරක් තියාගෙන ගහෙන් හොඳ උපරිම අස්වැන්නක් ගන්න ක්‍රමවේදයක් ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා මේ වගාව දැන් අපි කප්පාදු කරගෙන යනවා එක සීමාවකට. මොකද මේකේ වයස ගත්තහම අවුරුදු එකහමාරක විතර වගාවක්. එතකොට අපි අවුරුදු දෙකහමාරක් වෙනකොට අපිට අස්වැන්න ගන්න ඕන. දැන් මේකේ එක කප්පාදුවක් මගහැරිලා තියෙනවා. ඒ නිසා අපිට මේකේ ටිකක් මෙන්න මේ විදිහට කප්පාදුව කරන්න වෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ කප්පාදු දැන් කරමින් යන ගමන් පළවෙනි කප්පාදුව, දෙවෙනි කප්පාදුව, තුන්වෙනි කප්පාදුව සහ දැන් මේ හතරවෙනි කප්පාදුවට ඇවිල්ලා තියෙනවා. මේ හතරවෙනි කප්පාදුව මගේ ඉන මට්ටමට වගේ තියෙනවා. දැන් වෙන ගහක් ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මේ ගොඩාක් උස ගිහිල්ලා මේ ගොඩක් උස ගිහිල්ලා. ඉතින් මේ උස අඩු කරන්න වෙනවා. දැන් මගේ උසට ආවට අපිට ඕන අතු ප්‍රමාණය නැහැ. ඒ කියන්නේ කප්පාදුවේ වැරද්දක් තියෙනවා මේ. ඔයගොල්ලන්ට මේ පේනවා මේ අත්ත කෙලින් උඩට ගිහිල්ලා සැහැණ උසකින් තමයි බෙදිලා තියෙන්නේ. නමුත් අපි මේක මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ මෙන්න මේ ඉඳලා මෙතන ඉඳලා ඊළඟ දෙවෙනි පුරුකෙන් කප්පාදුව කරන්න ඕන. අඩි 1.5ක් උසින්. මෙන්න මෙතනින් කරන්න ඕන. ඔයගොල්ලන්ට මගේ උසත් එක්ක පේනවා ඇති දැන් කොච්චරක් උස වැඩිද කියලා. ඉතින් මෙන්න මේ තැනින් කපන්න වෙනවා. ඔක තවදුරටත් මම පෙන්වන්නම්. මේ පේනවා ඇති. දැන් මේකේ ඇතුලේ ඉඩ ඇහිරෙනවා වගේම මේ උස ප්‍රමාණය වැඩි. එතකොට මේ උස අඩු කරන එක ඊළඟ තට්ටුව හදාගන්න උස අඩු කරන එක තමයි කරන්නේ. මේ මැද දැන් මේ ගහ ගත්තාම මේ ඔයගොල්ලන්ට පේනවා මේක ඇතුළ නම් අපිට V අකුරේ හැඩය ඇවිල්ලා නමුත් මේ පිට උස ගිහිල්ලා වැඩි. ඒ නිසා තමයි මේ අපි මේ ඊළඟ උඩට ගියාත් තව අඩි 1.5ක් උසින් පුරුකක් ගාවින් තමයි කපන්නේ. හැම වෙලාවෙම මෙන්න මේ පේනවා ඇති මේ පුරුකක් ගාවින් තමයි කපන්න ඕනේ මේ. සෙන්ටිමීටර් 2ක් විතර උසින් මේ පුරුකේ ඉඳලා. මොකද මෙතනින් තමයි අපිට අතු බෙදෙන්නේ. මේ පුරාවටම තියෙන මේ මුළු වගාවම මේ බ්ලොක් එකම ඇත්තටම මේ එක අවස්ථාවක කප්පාදු කරන්න බැරි වෙලා ඒ කියන්නේ වර්ෂාව අධික කාලෙදී අපි කප්පාදු කරන්නේ ඒ මගහැරුණේ හින්දා තමයි මෙච්චර උස ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් අපි කරන්නේ මේක අර ආපහු යථා තත්ත්වයට පත් කරන්න ක්ෂණිකව කප්පාදු කරෙන් පස්සේ අපිට පුළුවන් ආපහු මේ ගහ අපිට ඕන විදිහට හදාගන්න. මේ වගේ මල් තියෙන්න පුළුවන්, ගෙඩි තියෙන්න පුළුවන්. අපි ඒවා ඔක්කොම අමතක කරලා මේ වෙලාවේ මේ කප්පාදුව කරනවා. ඉතින් එහෙම කරොත් අපිට මේ අවුරුදු එකහමාරේ තියෙන වගාව අපිට අවුරුදු දෙකහමාරක් වෙනකොට තව අවුරුද්දක් යනකොට සහ අවුරුද්දට කලින් අපිට අස්වැන්න ගන්න පුළුවන් තත්ත්වයට මෙන්න මේ මගේ උසට කැනොපි එක හදා ගන්න පුළුවන්. එතකොට මේ විදිහ කරපුවාම මෙතනින් එන අතු ප්‍රමාණය වැඩි. මේක අත්තකින් එන අතු ප්‍රමාණය වැඩි ගොඩාක් එනවා. දැන් මේ හතරවෙනි කප්පාදුව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙන් අතු ආවට පස්සේ තව අඩි එකහමාරකින් පස්වෙනි කප්පාදුව කරනවා. එතකොට පස්වෙනි කප්පාදුව කරපුවම මගේ උසට මෙන්න මේ වාගේ ලොකු විශාල කැනොපි එකක් එනවා. මෙන්න මේ හරියට වෙන්න. එතකොට අපිට අන්න හොඳ මල් ප්‍රමාණයක් ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේකෙදී මම ඉදිරියේදී තව කප්පාදුකම කියලා දෙනකොට ගොඩක් දේවල් කියන්න උත්සාහ කරනවා. නමුත් ගොඩාක් අය මෙන්න මේ මැද අවකාශය ගොඩාක් ඕපන් කරන්න හදනවා. ඉතින් ගොඩාක් ඕපන් කරොත් ඇත්තටම මේක මේ
වැඩි මේ කඳ පිච්චෙන්න පුළුවන්. ඒ නිසා මේක ඇතුළ V අකුරේ හැඩයකට තමයි. දැන් මේ අත්ත ගන්නකො. මේකේ මැද ගත්තාම අපි V අකුරේ හැඩයකට තමයි අතු අයින් කරලා තියෙන්නේ. දැන් මේකෙත් ගත්තාම මේ බැලන්ස් එකේ ගැටලුවක් තියෙනවා. මෙන්න මේ අත්ත මෙතනින් කප්පාදු කරන්න ඕන. මෙතනින් කරොත් තමයි අපිට මේක හරියටම පේන්නේ. මේ මග ඇරිලා ඒ නිසා මේක අපිට පුළුවන් මේ ගානම එන්න ආපහු මෙන්න මේ මෙතන ඉඳලා අඩි 1කමාරක් ඒ කියන්නේ දෙවෙනි පුරුකෙන් මෙහෙම කපන්න පුළුවන් මේ. මේ විදිහට කපන්න පුළුවන්. එතකොට මෙන්න දැන් ගහ බැලන්ස් වුණා. ඒ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන් කප්පාදු කරගෙන යනකොට ඒ අඩුපාඩු ආපහු හදන්න වෙනවා අපි. නැත්තම් හැදුවේ නැත්තම් අපිට මේක අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට මේ ගහ හදාගන්න බැරි වෙනවා. ඉතින් මම මේ පොඩි පණිවිඩයක් මේ වීඩියෝ එකෙන් දෙන්න හදවුවේ ඉදිරියේදී මම මේ කප්පාදු කරන ක්‍රම පුංචි පැලේ ඉඳලා විශාල ගහ දක්වා අස්වැන්න නෙලන දක්වා කප්පාදු කරන්නේ කොහොමද? අස්වැන්න නෙලලා ඉවරුණාට පස්සේ කප්පාදු කරන්නේ කොහොමද කියලා එක එක වීඩියෝ වලින් මම ගෙන එන්න බලන්න. ඒ වගේම මෙහෙම කප්පාදු කරාට පස්සේ අපි කණ්ඩාසන් හරි අඟුරු හරි පල්ප් එකක් හදලා මෙන්න මේ මතු පිට මේ කප්පාදු කරලා පැයක් ඇතුළතදී අපි මේකේ ආලේප කරන්න ඕන. මොකද මේ පුස්තේ සීල් කරන්න ඕන. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා කිරි එනවා. මේ කිරි එනවත් එක්කම අපිට කණ්ඩාසන් හරි අඟුරු හරි ආලේප කරොත් මේක හොඳට සීල් වෙනවා. ඉතින් ඒ සීල් වෙන එක හින්දා අපිට මේකේ එන ආසාදන වළක්ව ගන්න පුළුවන්. එතකොට මේකේ ආසාදන ආවොත් ගහ මැරෙන්න අර මේ ඉඩකඩ තියෙනවා. ගොඩාක් අය මේ ලැකර් වර්ග වෙන තීන්ත වර්ග පාවිච්චි කරනවා. ඉතින් ඒවා පාවිච්චි කරන්න එපා. ඒවා හිතකර නැහැ අහිතකරයි. ඒ නිසා මේ අපි නිර්දේශ කරන කණ්ඩාසන් නැමැති දිලීරනාශකේ හරි කණ්ඩාසන් කෙනෙකුට හොයාගන්න බැයි නම් දැව අඟුරු හොඳට තලලා වතුර ටිකක් දාලා පල්ප් එකක් හදලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ විශාල අතු අයින් වෙන්නේ මේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ වගේ කප්පාදු අයින් කරන්නම වෙනවා. අයින් කරොත් තමයි අපිට හරි වගාවක් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ, නඩත්තු කරන්න ලේසි වෙන්නේ. ඒ වගේම තව කාරණාවක් මම කියන්න කැමති. මේ අතු ඔක්කොම මේ පේන විදිහට අපි එකතු කරලා මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න ඕන. මොකද මේ වගේ ලෙඩ රෝග තියෙනවා, කෘමි සත්තු ඉන්නවා. මේ කොටස් මේ ශේෂ්ත්‍රයේ තිබුණොත් ආපහු මේ අපේ වගාවට එනවා. ඉතින් ආපහු මේ වගාවට එන එක වළක්ව ගන්න අපිට පුළුවන් මේ ශේෂ්ත්‍රයෙන් මේවා ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා අපිට පුළුවන් එක්ක කොම්පෝස්ට් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ප්‍රමාණයක් නම් අපිට මේක මේ ඕපන් තැනකට අරන් ගිහලා පුලුස්සලා විනාශ කරන්නත් පුළුවන්. එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට සත්ත්ව හානි අඩු වෙනවා. එහෙම නැත්නම් අඹ වගාවෙන් පිටස්තර තැනක ඔයගොල්ලන් කොම්පෝස්ට් හදනවා නම් ඒ තැනට අරන් ගිහලා මේක දි รา පත් වෙන්න සකස් කරලා ආපහු පොහොර හදලා වගාවට ගෙනල්ලා දැම්මට කමන්නේ. ගොඩාක් අය කරනවා මේ අතු ටික කපලා මේ ගහ වටේට දානවා. ඒක කරන්න එපා. මොකද මේකේ තියෙන අර මම කලින් කිව්වා වගේ කෘමි සත්තු ඉන්නවා, දිලීර හානි තියෙනවා. ඒවා ඔක්කොම ආපහු මේ අපේ වගාවට එන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේ වගේ ගහ වටේ හොඳට සුද්ධ කරලා පිරිසිදුව තියාගන්න එකත් ඊටාම වැදගත්. මේ කප්පාදු කරාට පස්සේ මෙන්න මේ පහළ තියෙන අතු කොළ ටික මෙහෙම ඉවත් කරන එක ගොඩාක් හොඳයි. මේ වගේ තියෙන්න පුළුවන් සත්ත්ව හානි තියෙන කොළ. ඉතින් ඒ නිසා ලොකු ප්‍රමාණයක් අයින් කරන්න එපා. මේ යටවම තියෙන ටික විතරක් අයින් කරන්න. ගොඩාක් අය කියනවා මේ ගොඩ අයින් කරනවා. එහෙම අයින් කරන්න එපා. මොකද මේ කඳ සූර්යාලෝකයට කෙලින්ම නිරාවරණය වුණොත් මේ කඳ පිච්චෙන්න පුළුවන්. හැබැයි කොළ තියෙනවා නම් මෙන්න මේ වගේ කොළ ටිකක් තියෙනවා නම් මේ කොළ වලින් මේ කඳට සෙවණක් ලබා දෙනවා. ඒ නිසා මේ කඳ පිලිස්සීම අපිට වළක්ව ගන්න පුළුවන්. මේක ප්‍රධාන කාරණාවක්. මේ කප්පාදු කරන අය ගොඩාක් කරන වැරද්දක් මේක. ගොඩාක් අය කියනවා මේක අරින්න ඕන. කඳ හොඳට හිරු එළිය ලැබෙන්න ඕන කියන එක. ඒක කරන්න එපා. අපි මේ අඹ වගාව කරන්නේ වියලි කලාපේ. මම මේ කියන කරුණු ඉතාම වැදගත්. මොකද වියලි කලාපේ අපි මේ අඹ වගාව කරන්නේ වියලි කලාපේ වැඩි සූර්යාලෝකයක් ලැබෙනවා. ඒක අපිට මේ ගස්වලට ඔරොත්තු දෙන්නේ නැති ගානට එනවා. මේ කඳ පිලිස්සලා යන්න පුළුවන්. මේක මේ හොඳට හැදුන
මේ කඳේ තියෙන මේ පොත්ත පිලිස්සෙන්න පුළුවන්. මේ පොත්ත පිලිස්සුනාම මේකේ ආසාදන ඇවිල්ලා මේ ගහ අපි කෙටි කාලයකින් අපිට අහිමි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ ගැන ඊටාම සැලකිලිමත් වීම ඊටාම වැදගත්. අද දවසේ ඔයගොල්ලන්ට මම ගෙන ආවේ කප්පාදු කිරීම ගැන පොඩි අදහස් ටිකක්. ඉතින් නමුත් මේ කප්පාදු කිරීම අවධි ගණනාවක් තියෙනවා. විශේෂයෙන් පැලයක් හිටවපු වෙලාවෙ ඉඳලා කොහොමද කප්පාදු කරගෙන යන්නේ? අස්වැන්න ගන්නාතෙක් කොහොමද කප්පාදු කරගෙන යන්නේ? ඒ අස්වැන්න ගත්තට පස්සේ කොහොමද මේ ගහ නඩත්තු කරලා කප්පාදු කරන්නේ කියන දේවල් ඉදිරියේදී මම ඔයගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඇත්තටම ඔබට පුළුවන් මගේ YouTube channel එක TJC Mango LK කියන YouTube channel එක subscribe කරලා ඔයගොල්ලන්ගේ අදහස් මේකට ඉදිරිපත් කරලා like කරලා තියාගන්න පුළුවන්. එමගින් ඉදිරියේදී මම මීට වඩා තාක්ෂණික කරුණුත් එක්ක තවත් දවසක මේ වගේ කප්පාදු කිරීමේ වැඩසටහනක් එක්ක හමු වෙන බලාපොරොත්තුවත් එක්ක අදින් මම සමුගන්නම්.